පළ විභාගයට එන ගැටලුව සාකච්ඡා කරන්න. අපි අද ගමු 2016 ප්‍රශ්න පත්‍රය. ඒකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස අහලා තියෙන සිද්ධාන්ත ඇසුරෙන් සුදුසු පදය ස්ථැන් පිරුවීමට සුදුසු පදය වරහන් තුල දී ඇති විකල්ප 3 අතුරෙන් හඳුනගෙන ලියන්න තමයි තියෙන්නේ. පළවෙනි එක වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයට අමතරව හිස්තැනක් අත්‍යවශ්‍ය වෙනවා. වෙබ් සත්කාරිකයක් හොස්ටිං පාර්ට් එක කරන්න වෙබ් සත්කාරිකයක් අවශ්‍ය වෙනවා. දෙවෙනි එක B ගතික වෙබ් අඩවි නිර්මාණය කිරීමට සන්දාර කළමනාකරන මෘදුකාංග භාවිත කරනවා. පිළිතුර සන්දාර කළමනාකරන මෘදුකාංග. C පාඨ රූප සහ ශබ්ද වෙබ් අඩවියක අන්තර්ගතයෙහි සංරචක වේ. D කොටස වෙබ් අඩවියක් නිතිපතා යාවත් කාලන කිරීම නඩත්තු කිරීමේ කාර්යයෙහි වැදගත් අංගයකි. මම මේ ටික ඔයාලට මාක් කරලා දෙන්නම්. නඩත්තු කිරීමේ කාර්යයේ වගකීමක් වෙබ් අඩවියක අන්තර්ගතයක් සන්දාර කළමනාකරන මෘදුකාංග භාවිත වෙනවා. වෙබ් සත්කාරක අවශ්‍ය වෙනවා. දෙවෙනි කොටසට අපි යමු දැන්. පළවෙනි කොටසේ ලකුණු 2යි හම්බෙන්නේ. දෙවෙනි කොටසේ ලකුණු 8ක් හම්බ වෙනවා. මේ 8ක් හම්බ වෙන කොටස දීලා තියෙන HTML කෝඩින් වල තියෙන හිස්තැන් වලට සුදුසු ගැලපෙන පද වරහන් වලින් තෝරන්න තියෙන්නේ. මේ තියෙන්නේ එකට අදාළ අවුට්පුට් එක. පළවෙනි හිස්තැන හෙඩ් කියන එකේ මැද්දේ තියෙන්නේ මොකක්ද කියලා අහන්නේ. හෙඩ් කියන එක මැද්දේ අපිට ටයිටල් තමයි භාවිත කරන්න වෙන්නේ. ටයිටල්. එතකොට එක කියන එකට එනවා. එක කියන එකට ටයිටල් තමයි හිස්තැනට එන්නේ. ඊළඟට දෙවෙනි එකට එනවා. බොඩි කියන එකට පස්සේ තමයි දෙවෙනි එක තියෙන්නේ. දෙවෙනි එක අවසාන වෙන්නේ human elephant conflict in Sri Lanka කියන වචනෙට පස්සේ. මේකේ ගැටලු සහගත තත්ත්වයක් තිබ්බා. 2 සහ 3 කියන පිළිතුරු දෙකටම 2 සහ 3 කියන දෙකම තියෙන්නේ human elephant conflict in Sri Lanka කියන කොටස ඇතුලේ. මේකේ එක පිළිතුරක් නැහැ. ඒ නිසා මේ දෙකට හෝ 3ට දෙකෙන් එකකට හෝ H2 තිබ්බොත් ඔබට ලකුණු ලැබෙනවා. ලකුණු 2ක් ලැබෙනවා. H2 තිබෙන්නේ නැත්නම් ඔබට බෝනස් ලකුණක් 1 ලකුණක් ලැබෙනවා. 4 face කියලා තියෙනවා නම් අපි එතන ලියන්නේ font කියන වචනය. face තියෙනවා නම් අපි font කියන වචනය පාවිච්චි කරනවා. පස්වෙනි එක IMG තියෙනවා නම් මම ඔබට පෙරත් සඳහන් කරලා තියෙනවා. IMG තියෙනවා නම් අනිවාර්යෙන්ම ඊළඟට එන්නේ IMG තියෙනවා නම් SRC කියන වචනය. 6 align ඡේදයක් තියෙන්නේ. ඡේදයක් නම් align එකට කලින් එන්නේ P කියන වචනේ. P line. 7 කොහෙටද මේක align කරලා තියෙන්නේ? මේ ඡේදයේ දෙපස ගානට align කරලා තියෙනවා. එහෙනම් මේකට එන්නේ justify. 7ට justify. 8 අවසානටම තමයි 8 තියෙන්නේ. 8 කියන එකේ තියෙනවා A තියෙනවා නම් ඔබ මතක තබා ගන්න අනිවාර්යෙන් A වලට පසු වෙන්නේ HREF. A තියෙනවා නම් HREF. HREF තිබිලා A හිස්තැනක් තිබොත් එතෙන්ට එන්නේ A. ඒ වගේ අපිට මතක තියාගන්න පුළුවන් වචන තියෙනවා. අපිට කලින් කිව්වා IMG තිබ්බොත් අනිවාර්යෙන්ම ඊළඟට එන්නේ SRC. A තිබ්බොත් අනිවාර්යෙන්ම ඊළඟට එන්නේ HREF කියන වචනය. එතකොට මේ හිස්තැන් 8ට සුදුසු පද තෝරනවට මේ ඉලක්කම් 8ට අදාළ ඔබට ලකුණු 8ක් ලැබෙනවා. එතකොට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය 60න් 10ක් මේ පාඩමෙන් විතරක් ඔබට 2016 ප්‍රශ්න පත්‍රය ලැබිලා තියෙනවා. ලකුණු 10ක් හෝ 7ක්
5ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් ඔබට මේ පාඩමින් විභාගයේදී සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙනවා. හරිම පහසු ඕන කෙනෙකුට පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට මේක අපිට සලකන්න පුළුවන්. නැවතත් අපි වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු.